අතනා කරනවා. හැබැයි ඉතින් ඔබට රණවිරුවා සාමාන්‍ය සෙබළෙක් විදිහට දැනුණත් අපට මට රණවිරුවා හැමදාම වීරයෙක් කියන එකත් මතක් කරන්න ඕනේ. අපි ඔවුන් වෙමින් පෙනී හිටිනවා. ඒ වගේම අදටත් ලෙඩ ඇඳේ ඉඳන් ඒ රණවිරුවන් කල්පනා කරනවා ඇති තවත් රටක ත්‍රස්තවාදියෙක් වීරයෙක් විදිහට සලකනකොට අපේ රටේ නායකයාට ඒ රණවිරුවා සාමාන්‍ය සෙබළෙක් විදිහට පේනකොට ඔහුට දැනෙන හැඟීම පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන්. සමහරට අපිට ඔබට ඒක හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔබේ බලවේගය හැමදාම රණවිරු විරෝධී බලවේගය හිටපු ඉඳා බටලන්ද වාර්තාව හරියට කියවුවොත් ඔබ චෝදනා කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වගේම අනිත් පැත්තේ චෝදනාව ඔබටත් එල්ල වෙනවා කියන එක අමතක කරන්න එපා. රණවිරු උපහාර දැක්වීම සහ රණවිරු දිනය සම්බන්ධයෙන් සමහරුන්ට තමන්ගේ පක්ෂයේ පාපිස්සටවත් ගන්න නැති කට්ටිය පාර්ලිමේන්තුව ආවත් ප්‍රාදේශ සභාව වලට ආවත් වෙනත් පක්ෂ පාපිස්සටවත් පාවිච්චි කරන්නේ නැති අය රණවිරුවෝ ගරු ඇමතුමනි එහෙම අය නෙවෙයි. මේ රට ජාතිය බේරගන්න ජීවිත පූජා කළා මේ රටේ දමිළ සිංහල මුස්ලිම් බර්ග මැලේ සියලුම ජාතීන් ආරක්ෂා කරන්න ජීවිතය පූජා කරපු අය.